සිද්ධාර්ථ යශෝදරාවන් සමග රම්‍ය සුරම්‍ය සුබ ප්‍රාසාදවල රමණීය කාමභෝගී ජීවිතයක් ගත කරනවා. ඊට බාධා පමණවන කිසිවක් මේ විජිතය තුළ නොසිදු විය යුතුයි. ඔබතුමා ඇයි එබඳු අස්ථානිකයක් ඇති කරගන්නේ? සිද්ධාර්ථගේ නම් තැබීමේ මංගල්‍යයට බ්‍රාහ්මණ පඬිවරු මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව අනුව පළ කළ අසුබ අනාවැකයක් නිසායි. එතුමා ගිහිගේ හැර යන බවද? ඔව්. එහෙත් මහල්ලෙක්, රෝගියෙක්, මලසිරුරක්, ශ්‍රමණයෙක් යන සතර පෙරනිමිති දැක උකටලී වුවොත් පමණයි. ඒ අසුම නිමිති බැහැර කිරීමේ පිළියමක් ඔබ වහන්සේ සතුද? රටවැසියා කුපිත කර නොගෙන මේ අසුබ නිමිති හතරම නගරයෙන් පිටමං කළ යුතුයි. නගරාරක්ෂකයන් ලවා හෙට පටන් සෑම මහල්ලෙක්ම මෙන්න මේ ප්‍රාකාරයෙන් එපිට ඇති මහළු මඩම් වල ගාල් කළ යුතුයි. සෑම අසාධ්‍ය රෝගියෙක්ම මෙහි ඇති මඩු කූඩාරම්වල නේවාසික විය යුතුයි. නගරය හරහා මලමිනිගෙන යෑම සම්පූර්ණයෙන්ම තහනම්. පූර්ණ කස්සපල, අජිත කේශ කම්බලීලා, නිගණ්ඨනාත පුත්‍රලා මේ කිසිවෙකුගේ අනුගාමිකයින්ට මින්මතු කපිලවස්තුපුරය තහනම් ප්‍රදේශයක්. දැන් ඔබත් විවාහ විය යුතුයි දෙව්දත්. මේ රාජ්‍යත් භාරගත යුතුයි. මට කිසිවෙක් අනාවැකි පළ කර නැහැ මහ තපසට යන බවට. ඒ නිසා ඔය කරුණු දෙක ගැනම පිය රජතුමා හදිසි විය යුතු නැහැ. ඔබ සිද්ධාර්ථට සරදම් කරනවා. නැහැ. මා සිද්ධාර්ථට ගෞරව කරනවා. යශෝදරා ආදරෙන් රැක බලා ගැනීම ගැන. මට අවශ්‍ය වී තිබුණේත් ඒ දේ පමණයි. සෑම දෙයක්ම හොඳින් සිදුවීම පිළිබඳව අප සතුටු විය යුතුයි දෙව්දත්. යශෝදරා මව් පදවිය ලබන දිනයක් ගැන මා නිතර සිහින දුටුවා. ඒ දිනයත් ළඟදීම උදාවන බවයි කපිලවස්තුපුරයෙන් පැමිණි දූතයන් පැවසුවේ. සිද්ධාර්ථට පැවසුවද? නැහැ. සිද්ධාර්ථම විමසුවා. මගේ වෙනස්වීම ඔහුට දැනෙන්නට ඇති. ඉතින් ඔහු ඒ තරම් සතුටට පත් වූ දිනයක් මා දැක නැහැ. ඒ මොහොතේම ඔහු මේ පළඳනාව මගේ ගෙලෙහි පැළඳුවා. රාජකීය වෛද්‍යවරයාගෙන්ම උපදෙස් ලබා දුන්නා. බ්‍රාහ්මණයන් ලවා වේද මන්ත්‍ර සජ්ජායනා කෙරෙව්වා. යසෝදරා, ඔබ සිද්ධාර්ථ සරණ කරගත්තේ ඔහු ගැන පළ වූ සියලු අනාවැකි දැනගෙන. ඔහු නිසා පැමිණෙන කවර දුක්ඛ දෝමනස්සයකට වුවත් මුහුණ පෑමට බලාගෙනයි. ඒ මහා ආත්ම පරිත්‍යාගයේ ප්‍රතිඵල දැන් ඔබට ලැබී තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් මා ඔහුගේ පරම යෙහෙළිය බවට පත් වුණා. සමහර විට ඔහු මා තුටුවේ මවක ලෙස. ඔහු භාර්යාවට ගෞරව කරන ආදරණීය ස්වාමි පුරුෂයෙක්. ඔබගේ ඥානය, ඔබගේ ඉවසීම, ඔබගේ ස්වාමි භක්තිය, ඔබගේ ආලයේ මහිම පවිත්‍ර ආලයට ජයගත නොහැකි දෙයක් මේ විශ්වයෙහි නැහැ. චන්න, මේ ජනශූන්‍ය ප්‍රදේශයක්. එහෙමයි. නගරෙන් පිටතට ඇවිත් අප පෙරලා මාලිගයට යා යුතුයි. මේ තරම් දුර ආයකේ අර පටුමාවත දිගේත් මදක් ඉදිරියට යමු. වර්ෂා ඍතුවේ ආරම්භය. කාලගුණය එක්වරම වෙනස් වෙලා.
තව මොහොතකින් මහවෙස ඇද වැටේවි. ස්වාමීනි, අප පෙරලා මාලිකයට යා යුතුයි. චන්න ඔබ ඇයි මේ තරම් තැතිගෙන? වැස්ස වැටීම සාමාන්‍ය දෙයක්. මමයි රාජ උදහසට ලක්වන්නේ. කුමකටද? මා වැස්සට තෙමනොත්ද? මා කැමති ස්වාභාවික ජලස්නානයකට. නැවතින කන්තක. මොකද ඔබ පුදුමේ? මා මීට පෙර ඔබ වැනි අය දැක නැහැ. කුමක්ද ඔබට මේ සිදුව තිබෙන්නේ? අපි මහලු වෙලා. මහලු වෙලා? මේ මී පිට සිටින සෑම ප්‍රාණියෙක්ම අප මෙන් මහලු වෙනවා. වයසට යනවා. සිරුර දිරාපත් වෙනවා. හැම රැලි වැටෙනවා මේ. දත් හැලෙනවා. අතපය වාරු නැතුව යනවා. ඔය රෝගි මඩුවට යන්න එපා. එතන අයිවාතක රෝගිනුත් ඉන්නවා. ස්පර්ශ කරන්න එපා ස්වාමීනි. මට වැළඳී ඇත්තේ ස්පර්ශ මාත්‍රයෙන් බෝ වෙන කුෂ්ඨ රෝගයක්. ඔබගේ මුහුණුවර මට හුරුයි. කිසිසේත්ම නොවිය හැකි. නෑ. මට හොඳින්ම මතකයි. ඔබ උත්තරා. ස්වයංවරයට උත්තරා. ඔබගේ සොඳුරු වුවනතට කිමද මේ සිදුවී ඇත්තේ? මා රෝගිනියක් සිද්ධාර්ථ. කුෂ්ඨ රෝගිනියක්. ඉතින් ඇයි මෙතන? මා වෙදදුරන්ගෙන් ප්‍රතිකාර ගනිමින් සිටියේ. දවසක් වෙදගෙදරට රාජපුරුෂයන් කඩා වැදුණා. එතන උන් සියලුම රෝගීන් මෙහාට ගෙනවිද. දැන් කිසිදු කෙනෙකුට මෙතනින් පිටවීම තහනම්.